සුබ දවසක්. අද ඔස්කෝකට ඇවිල්ලා ඉන්නවා 2026 ඒප්‍රිල් ඉන්ටේක් එකට ස්ටුඩන්ට් වීසා ලබාගත්ත නිලුම් සහ නිලුම්ගේ තාත්තා. ඉතින් අපි ටිකක් කතා කරලා බලමු ඒගොල්ලත් එක්ක කොහොමද ඒගොල්ලන්ට ඔස්කෝ එකත් එක්ක ලැබිච්ච එක්ස්පීරියන්ස් එක සහ මේ ස්ටුඩන්ට් වීසා ප්‍රොසෙස් එකේදී ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්සස් කියලා. ඉතින් නිලුම් කොහේ ඉඳලාද එන්නේ කියලා අපිට චුට්ටක් කියමු සහ ඔස්කෝ එක ගැන දැනගන්නේ කොහොමද? මං ඉන්නේ දංකොටුවේ ඉඳලා ඔස්කෝ එක ගැන දැනගත්තේ මගේ තාත්තගේ යාළුවෙක් තමයි ඒක කරගෙන යන්නේ. එහෙම තමයි දැනගත්තේ ඔස්කෝ එක ගැන. හරි. ඉතින් නිලුම් ඉන් පස්සේ අපි ගැන දැනගෙන කතා කරලා ජොයින් වෙන්න N5 කෝස් එකට. එතකොට N5 කෝස් එකට ජොයින් වෙලා ඉගෙන ගන්න කාලේදී එතකොට නිලුම් හරිම කෙටි කාලෙකින් තමයි N5 කෝස් එක කම්ප්ලීට් කරලා එක්සෑම් පාස් වෙන්නේ. එතකොට ඊට පස්සේ N4 කෝස් එකට යනවා. එතකොට මේ ස්ටෙප් බයි ස්ටෙප් ඉගෙන ගත්ත විදිහ සහ ඉන්ස්ටිටියුට් එකෙන් ලැබිච්ච සපෝට් එක එඩියුකේෂන් එක කොහොමද මේ අත්දැකීම් ඔයාට දැනුනේ කියන එක චුට්ටක් කියමුකෝ. මුලින්ම N5 කෝස් එකට ආවම ජූනි දෙවෙනිදා ඇවිල්ලා මාසෙක වයි කෙටි කාලෙකින් N5 කෝස් එක කරගන්න පුළුවන් තරමට ඉක්මනට ඉගෙනුවා ඒගොල්ලෝ සින්සේ. ඊට පස්සේ කොහොමද මාසෙක වගේ එක්සෑම් එක පාස් කරගෙන N4 කෝස් ඊට පස්සේ වීසා එකට ඇප්ලයි කරා මම. වීසා එකට ඇප්ලයි කරලා කියලා ඊට පස්සේ N4 කෝස් එක කළා. ඒ අතරතුර ඒකත් කරගෙන ඊට පස්සේ දැන් වීසා විත් තියෙනවා. ඒ අතරතුර වැඩ ටික හොඳට කරගන්න පුළුවන්. හරි. ඉස්සල්ලාම අපි ස්ටුඩන්ට් වීසා වලදී අපිට ඉස්සල්ලාම එන්නේ ස්කූල් ඉන්ටර්විව් එක. එතකොට ඉස්කෝලේ ඉන්ටර්විව් එකෙන් පාස් වෙන්න ඒක කොහොමරි කරගන්න කොහොමද අපේ ඔස්කෝ එකකින් ඔයාට ලැබිච්ච සපෝට් එක? ඉන්ටර්විව් එක පාස් කරගන්න කියන්නේ ඒක කරන විදිහ අපිට හොඳට ගයිඩ් කරා. ඊට පස්සේ ඒක කරන විදිහ ඉන්ටර්විව් වලට ප්‍රැක්ටිස් කෙරෙව්වා. මේකේ ඉන්නවා චෙන්ස් කියලා අපි ප්‍රැක්ටිස් කෙරෙව්වා. මුලින් ඉඳලම හොඳ ප්‍රැක්ටිස් එකක් දීලා තමයි අපි ඉන්ටර්විව් එකට ෆේස් කෙරෙන්නේ. හරි. ඉන් පස්සේ වීසා ප්‍රොසෙස් එකට අපි එනවා. ඩොකියුමන්ටේෂන් ප්‍රොසෙස් එකේදී ඔයාගේ ෆයිල් එකේ වැඩ කටයුතු කරනකොට ඒක ලොකු ජර්නි එකක්, ලොකු වැඩ ගොඩක්. ඉතින් ඒ වැඩ ටිකේදී කොහොමද ඔස්කෝ එකෙන් ඔයාට හම්බෙච්ච සපෝට් එක, ස්ටාෆ් එකෙන් කොහොමද ඔයාව ගයිඩ් කරේ? ඒ එක්ස්පීරියන්ස් එක ජෙනුවින්ලි කිව්වොත් කොහොම එක්ස්පීරියන්ස් එකක්ද? වැඩි අපිට මහන්සියෙන් දෙද්දී අපිට අවශ්‍ය ඩොකියුමන්ට් එක කියපුවම ගෙනත් දෙන්න විතරයි තිබ්බේ. ඒගොල්ලෝ අනිත් සේරම දේ ට්‍රාන්ස්ලේට් එකකින් තමයි කරලා දුන්නා. හරි. ඉතින් කොමරි ෆයිනලි ඔයාගේ වීසා එක ලැබෙනවා. ඉතින් අපි චුට්ටක් තාත්තෙන් අහලා බලමු පුතාට වීසා එක ආවා කියලා කියපුවාම මොන වගේ දෙයක්ද දැනුනේ වෙලාවේ? සතුටුයි. හරි. නිලම්ට කොහොමද ඒ වෙලාවේ දැනුනේ? ඇත්තටම ලොකු වීසා තිබ්බයි කියලායි. ගොඩක් සතුටුයි වීසා එක ආවේ. හරි. එතකොට නිලම්ගේ පැත්තෙන් අපිට අපෙන් හම්බ වෙච්ච සර්විස් එක ගැන කියන්නේ තාත්තගේ පැත්තෙන් මොනවද කියන්න තියෙන්නේ මේ ඩොකියුමන්ට් කරනකොට අපෙන් හම්බෙච්ච සර්විස් එක මොන විදිහටද තාත්තා කෙනෙක් විදිහට දැක්කේ? වීසා එක ගන්න තරම ඩොකියුමන්ට් හොඳට වැඩේ ඉක්මනට කරලා දුන්නා පැහැදිලිව අපිට. හරි. ඉතින් කොමරි ෆයිනලි වීසා එක ඇවිල්ලා තියෙනවා ඕසකවලට. ඉතින් දැන් මේ වීඩියෝ එක බලාගෙන ඉන්න කවුරු හරි ඉන්න පුළුවන් තමන්ගේ දරුවව ජපාන් ස්ටුඩන්ට් වීසා වලින් යවන්න. නැත්නම් තමන්ට ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අය ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ අයට නිලම්ට මොනවද කියන්න තියෙන්නේ ඔස්කෝ එක ගැන? බයන්න දෙයක් නැහැ. ඔයාලගේ වැඩේ කරන්න පුළුවන් විදිහට highly recommended කරන්න පුළුවන්. තාත්තට කොහොමද කියන්න තියෙන්නේ? ඉක්මනටම රට යන්න ඕන නම් ඔස්කෝ එකට එන්න. හරි. ඉතින් ගොඩක් ස්තුතියි අපිත් එක්ක අද එකතු වුණාට. ඒ වගේම නිලුම්ට අපි සුව පතනවා හදවතින්ම ඕසකවලදී ඔයාගේ ප්ලෑන්ස් අනුව ඔයාගේ ස්ටඩීස් ටික කම්ප්ලීට් කරගන්න පුළුවන් වෙන්න කියලා. මේ වීඩියෝ එක බලාගෙන ඉන්න ඔයාටත් අපි ආරාධනා කරනවා ඔයාගේ ජපාන් හීනේ හැබෑ කරගන්න අදම ඔස්කෝ එකට කතා කරමු.